කටයුතු නියෝජ්‍ය මහ කළමනාකාරතුමා ඒත් එක්කම ලංකා බැංකුවේ ධජය එසවීමට සබරගම පළාත් සහකාර මහ කළමනාකාරතුමන් චමින්ද රණසිංහ මහතා වීමට අද දිනේ ප්‍රාදේශීය ලේකම් තුමිය නියෝජනය කරමින් අපත් සමග සම්බන්ධ වෙනවා ප්‍රියන්ත පුෂ්ප කුමාර මහතා අධ්‍යක්ෂකතුමා සැලසුම් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔබ තිදෙනාට ගෞරවණීයව ආරාධනා කර සිටිනවා. දිස්සූගම රන්දිලිගම ලෙස හඳුන්වන බවට සඳහන් වෙනවා. මෙකී රන් රුවන්වැලි සෑ මහරජුන් නිර්මාණය කිරීමට රැගෙන යන මාවත රන් හෙවත් හෙම් රැගෙන යන මාවත හෙම් මාතගම බවට පසුකාලීනව විකාශනය වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඉතින් ඒ රන් රැගෙන ගිය මාවතේ රන් කණුවක්සේ අද ජාතිය මහා පහන් හැඹ ලංකා බැලුව අභිමානවත් නව ශාඛා පරිශ්‍රයකට එකතු වෙන සුබ මොහොතකයි ඔබ අප මේ සියලු දෙනා එක්ව සිටින්නේ. හොඳයි. අද දවසේ මේ වැඩසටහනේ සියලු දෙනාගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා අපි සූදානම් වනවා පොල් තෙල් පහන් සිළු දල්වමින් මේ සුබ වැඩ කටයුත්ත ආරම්භ කරන්න.
බර්ගම් පළාතේ අපිට ලංකා බැංකුව අපිට අද සුවිශේෂී දවසක්. විශේෂයෙන්ම හිම්මාදගම ප්‍රදේශයේ අපේ ආදරණීය ගණන්කාර බවතුන්ද ඉතාම පුළුල් සේවාවක් ලබා දීමේ අරමුණින් අපි අලුත් නිවහනට පැමිණලා සිටිනවා. ඒක ඉතාම සතුටුදායක අවස්ථාවක් සබරගමු පළාතේ අපිට. ඉතින් මේ මොහොතේ මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා විවිධ පාර්ශ්වයන් ඔබ සියලු දෙනා පිළිගැනීමට මට අවසරයි. අපගේ ලංකා බැංකුව නියෝජනය කරමින් ලංකාවේ සියලුම ශාඛා පළාත් 11ක් තියෙනවා. පළාත් 11 සියලුම ශාඛා මෙහෙයමින් අපිට මඟ පෙන්වමින් අපිට නායකත්වය ලබා දෙන නියෝජ්‍ය මහා කළමනාකාරතුමා ශාඛා මෙහෙයම් කඩු පියාසිල්ලා මැතිණු ඔබතුමා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මම පිළිගන්නවා. මම දන්නවා ඔබතුමා ඉතාම කාර්යබහුලයි. නමුත් මේ අවස්ථාව මගහරින්න බෑ කිව්වා. ඒකයි සම්බන්ධ වුණේ කිව්වා අනිවාර්යයෙන්ම. ඒ ගැන මම පුද්ගලිකව සබරගමු පළාත වෙනුවෙන් පියාස ඔබතුමාට ඇත්තටම ඉතාම ගෞරවය කරනවා. ඒ වගේම මේ කටයුතු සියල්ලම කරට අරන් මේ ශාඛාව ඇත්තටම ඉතාම අපි කලින් ආරම්භ කරන්න ඉතියට ඉතාම කෙටි කාලයක් තුළ මේ ශාඛාව මේ විදිහට නව නිවහනකට එන්නට මේ වැඩ පිළිවෙල සේවා තිරාන්න ගොඩක් ස්තුතියක් වෙනවා මගේ මේ උන් කළමනාකාරතුමාට. ඔබතුමා ඒ වගේම ඉතාම ගෞරවයෙන් ආදරයෙන් මේ අවස්ථාවට මම පිළිගන්නවා. ඒ වගේම ප්‍රාදේශීය කළමනාකරු කෑගල්ල ශාන්ත විජේසිංහ ඔබතුමා මේකේ පිටිපස්සේ හිටිය දැවැන්ත චරිතයක් මේ ශාඛාව අලුත් නිවහනකට එන්න ඔබතුමාත් ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම කෑගල්ල අධිශේනී ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරතුමා ජානක වික්‍රමසිංහ මහතා ඒ වගේම හිම්මාදගම ශාඛාවේ හිටපු කළමනාකාරතුමිය ඔබ සියලු දෙනා ගණන්කාර බවතුන් සියලු දෙනාම ඉතාම හොඳින් අඳුරන ඉතාම සමීප සම්බන්ධතාවයක් තියාගෙන මේ හිම්මාදගම ශාඛාව මෙහෙවපු කලින් කළමනාකාරතුමිය දැන් මාවනැල්ල ශාඛාවේ කළමනාකාරතුමිය අසංක මහත්මිය අසංක කරුණාත් මහත්මිය ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. එතුමී මන් දන්න එතුමීට මේක තමන්ගේ ගෙදර වගේ තමන්ගේ ගම වගේ සියලු දෙනාටම නමක කතා කරන්න හැකියාව තියෙනවා. හැම කෙනාම ඉතාම සමීපව ඇත්තටම ඇසුරු කරලා හිම්මාදගම ශාඛාව 2022 වසරේ සබරගමු පළාතේ හොඳම ශාඛාවට බවට පරිවර්තනය කරන්නත් එතුමීට හැකියුණා. මේ සියලු ගණන්කාර බවතුන් සියලු දෙනාම එක් කරගෙන. ඒ වගේම අර්ණායක ශාඛාවේ කළමනාකාරතුමා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේමයි අපි ඇත්තටම අද මේ රටේ තියෙන දැන් මැතිවරණ කාලයක් අප්‍රකාශ කරලා තියෙන්නේ. අපි පාසලකම්තුමීට අපිට මෙතෙන් ආරාධනා කරා. නමුත් විශේෂ කටයුත්තක් නිසා එතුමීට මේ අවස්ථාව සම්බන්ධ වෙන්නේ නැහැ. එතුමී නියෝජනය කරමින් මෙතෙන් ප්‍රියන්ත පුස්පකාර මැතිතුමා ඇවිල්ලා ඉන්නවා. අධ්‍යක්ෂ සැලසුම් පාසලකම් කාර්යාලයේ එතුමා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම වෛද්‍ය එම්.ඩී. කරුණාදාස මහතා අධ්‍යක්ෂතුමා ගමගේ පෞද්ගල රෝහල එතුමා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ.ඩබ්ලිව්.එස්. හුසේන් මහතා විදුහල්පති මඩල් බොහෝ විද්‍යාලය එතුමා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මොකද අපි පාසල් අපේ ඇත්තටම බැංකු පද්ධතිය ගත්තොත් පාසල කියන්නේ අපේ සුවිශේෂී තැන. පාසල අපි හැම වෙලේම පාසලත් එක්ක ලං වෙලා කටයුතු කරන්නේ. ලංකා බැංකුව විදිහට අපි ඇත්තටම පාසලත් බැංකුවේ කුරුකක් විදිහට සලකන්නේ. ඉතින් ඔබතුමාගේ පැමිණීම ඉතාම අගේ කොට සලකනවා. ඉතාම ආදරයෙන් ඔබතුමා අපට පිළිගන්නවා. ඒ වගේම සෝමවීර හේමරේන්ද්‍ර මහතා සභාපති හිම්මාදගම වෙළඳ සංගමේ අපි දන්නවා වෙළඳ සංගමේ කොහොමද හිම්මාදගම ශාඛාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. එතුමාලා කොච්චර සමීපද කොච්චර ලැබීද ලංකා බැංකු ශාඛාවට කියන එක අපි පුද්ගලිකව දන්නවා. ඉතින් සභාපතිතුමනි ඔබතුමා ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. සිරාණි වික්‍රමසූරිය මහත්මිය කළමනාකාරතුමිය මහජන බැංකුව ඒ වගේම සමාන විජය බණ්ඩාර මහතා මාධ්‍යතුමා ඔබ සියලු දෙනාම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. අද අපගේ ඇත්තම කෙටි දැනුම්දීමකින් ගොඩක් ගන්ධනුකාර බවතුන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. මොකද මේක තමන්ගේම තැන තමන්ගේ නිවහන. ඒ නිසා මෙතන සියලු දෙනාම සහභාගී වෙලා තියෙනවා. අපි ආරාධනා කරත් නොකරත් ගොඩක් අය මෙතන පැමිණලා ඉන්නවා. මම ඒක මොන වලින් දක්කිදි මට තේරෙනවා.
ඉතින් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා සුකුන් දිසානායක මහතා අපගේ ලංකා ඉන්දියන් පිරුලන් එම්මාදගම ඒගම W වික්‍රමසිංහ මහතා අධිපතිතුමා සිංහගිරි රෙස්ටුරන්ට් MM විපාස් මහතා ඇග්‍රෝ ඇනිමල් ෆීඩ් ව්‍යාපාරයේ අධිපතිතුමා MN අශිප් අහමද් මහතා හයිඩ්‍රෝපාම් ව්‍යාපාරය ඒ වගේම AW ෆාරුක් මහතා අධිපතිතුමා AGM ප්‍රොඩක්ට්ස් MSA සර්පම් මහතා හයිඩ්‍රෝ ට්‍රේඩර්ස් තිස්ස ජයරන් මහතා ගොඩනැගිලි හිමිකරු අපගේ මේ බිල්ඩින් එකේ අයිතිකරු ඒ වගේම මෙතෙන්ට සම්බන්ධලා සිටින සියලුම ආදරණීය ගන්නුකාර බෞද්ධ ඔබ සියලු දෙනා මේ අවස්ථාවට ඉතාම ගෞරවයෙන් මම පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාව මේ විදිහට ඇත්තටම මේ විදිහට කෙටි දවසක් තුළ මේ මට්ටමට ගේන්න විශේෂයෙන්ම ශාකාවේ කළමනාකාරතුමා හිටපු කළමනාකාරතුමී දෙන්න එකතු වෙලා තම කණ්ඩායමත් එක්ක ලොකු වෙහසක් ගත්තා මේ දවස් ටිකේ. ශාකාවක් එක තැනකින් තව තැනකට ගේනවා කියන එක ඇත්තටම සාමාන්‍ය කටයුත්තක් නෙමෙයි. අපේ සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක් එක තැනකින් අතින් වෙන තැනකට ගෙනියනවා නෙමෙයි. ශාකාවක් මාරු කරන එක. අපිට ලොකු එතන කෞතුකයක් කරන්න තියෙනවා. අපිට ප්‍රධාන කාර්යාලය අනුමැතිය, මහා බැංකුවේ අනුමැතිය, ඒ සියල්ල ඒත් එක්කම ටෙලිකොමියුනිකේෂන් ගැටලු හැමදේම විසඳගෙන තමයි අපි අලුත් නිවහනකට යන්න ඕනේ නැත්තේ. ඉතින් ඒ දේ සියල්ලම කරන්න මේ ශාඛාවේ කළමනාකාරීත්වයේ ප්‍රාදේශීය කළමනාකාරීත්වය ඇතුළු සියලු දෙනාම අපිට ලොකු සහායක් දුන්නා. ඉතින් ඒ වගේම මෙතන පැමිණලා සිටින වෙන ශ්‍රේෂ්ඨ ඉංජිනේරින් ගොඩක් පිරිසක් මම මෙනින් සඳහන් කරන්න යන්නේ ඒ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඇත්තටම අපි හිම්මාදගම ශාඛාව දිහා දකින්නේ වෙනම මුහුණුවකින්. ඒ කියන්නේ ඇත්තම හිම්මාදගම මට මෑතක තියෙන එක්ස්පීරියන්ස් තියෙන්නේ අසංක කළමනාකාරතුමී ඉන්න කාලේ නම්. මම මේ පළාතට ආපු දවස් නම් මුලින්ම අපි ස්පීඩ් ඩෝට් කියලා බැංකුවේ තියෙන දෙයක් ශාඛා අගේනවා ලංකාව පුරාම ශාඛා තියෙන ගණනුකරුවන්ගේ තියෙන බැංකුවත් එක්ක තියෙන බැඳීම් තුලින් කොහොමද ව්‍යාපාරයේ බිස්නස් වොලියුම් එක වැඩි කරලා තියෙන්නේ ලාභදායීත්වය වැඩි කරලා තියෙන්නේ කොහොමද ගණනුකාර බෞද්ධුන්ගේ ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ කොහොමද ඔය සීරම් බලලා අපි ශාඛා අගීමට ලක් කරනවා 2022 එම්මාදගම ශාඛාව සතුරු පළාතේ විශිෂ්ටම ශාඛාව බවට පත් වෙනවා ඒ ඔබ සියලු දෙනා මොකද මම දැක්කා ඉතින් වෙනසක් හිටපු කළමනාකාරතුමියයි මේ ගණනුකාර බෞද්ධුනි මේ ගණනුකාර බෞද්ධුන් බැංකුවත් එක්ක තියෙන සම්බන්ධතාවය ඒක හරිම වෙනස් දෙයක්. ලොකු බැඳීමකින් ලොකු ලැබියාවකින් මේ ශාඛාවත් එක්ක හැමදේනම කටයුතු කරනවා. හැමදේනම ශාඛාවේ මොකද්ද අඩුපාඩුවක් දැකලා කියන්නේ මේක අපේ ශාඛාව අපිට හදලා දෙන්න. මේක මෙහෙම වෙන්න ඕනේ කියන්නේ. ඒක හරිම වටිනවා. ඉතින් ඒ නිසා මම වැඩි කාල වේලාවක් ගන්න මේ අවස්ථාව නැත්නම් අපිට සබරුම් පළාතේ අපිට ගොඩක් වටිනවා. ඒ වගේම ලංකා බැංකුවේ අපිට වගේම මේ අවට අපගේ රජයේ නිලධාරීන්ට ඒ වගේම ගණනුකාර බෞද්ධුන්ට ඊටාම පහසුකම් සහිත ස්ථානයක් බවට පරිවර්තන වී ඔබගේ ව්‍යාපාරය කටයුතු කරගෙන යන සඳහා නැවතත් මෙතෙන්ට පැමිණි අපගේ මහා නියෝජ්‍ය මහා කළමනාකාරතුමා ප්‍රියා සිල්ලා ඇතුළු කණ්ඩායම ඊටාම ආදරයෙන් ගෞරවයෙන් සබරුකුම් පළාතේට පිළිගනිමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙන ඊටාම සතුටින් ඔබ සියලු දෙනාම නැවතත් පිළිගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්. ඒවා සියලු දෙනාටම මේ ඓතිහාසික අවස්ථාවට සම්බන්ධ වෙන නියෝජ්‍ය මහා කළමනාකාර බ්‍රියල්ද සිල්වා මෙතුමනි ඒ වගේම සහකාර මහා කළමනාකාර චමින්ද රණසිංහ මෙතුමනි මෙහෙම කළමනාකාර දිලාන් රාජකරුණා මහතා ඒ වගේම සාන්ත විජේසිංහ ප්‍රාදේශීය කළමනාකාර කෑගල්ල ප්‍රදේශය ඒ වගේම ජනක වික්‍රමසිංහ මෙතුමා ජ්‍යෙෂ්ඨ කළමනාකාර කෑගල්ල අධිශේනිය අසංකා කරුණාරත්න මහත්මිය අපි කාගෙත් හිතවතා මෙම ලංකා බැංකු සංඛාවේ හිටපු කළමනාකාරී මහත්මිය ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන පොලිස් ස්ථානාධිපතිතුමා විදුහල්පතිතුමා ඒ වගේම මඩුල් බව විද්‍යාලයේ ඉදිරිතුමා එම්මාතගම ප්‍රේත සංගමේ සභාපතිතුමා සෝමවීර හේමචන්ද්‍ර මහත්මයා ඒ වගේම සිරානේ
වික්‍රමසූරිය මහත්මිය කළමනාකරුතුමිය මහජන බැංකුවේ හිමාදගම ඒ වගේම සම්මන් විජය බණ්ඩාර මහතා අපේ හඳුනන මාධ්‍යවේදී ඊටවත් සුකුන් දිසානායක මහත්මයා අපේ ඒ වගේම WM වික්‍රමසිංහ මැතිතුමා සිංහගිරි රෙස්ටෝරන්ට් ඒ වගේම රිසාස් මහතා එම්.එන්. අසීස් මහතා ඒ වගේම පාරුක් මහතා තිස්ස ජයරත්න මහතා අපේ ගුණගලි හිමකරු මගේ මිත්‍ර ඒ අතුරු මේ අවස්ථාවට සහභාගී වෙන ප්‍රභු සියලු දෙනාගෙනුත් මේ අවස්ථාවට සහභාගී වෙන සියලු කලම් සේවාලාභී මහත් මහත්මියකින් දූ දරුවන්ගේ සියලු දෙනාගෙන් අවසරයි. ඉතින් අත වශයෙන්ම මම ප්‍රථම කොටම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාවට සහභාගී වීම සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් සහ උත්සව සභාව ඇමතීම සම්බන්ධයෙන්. ඉතින් මා මේ ප්‍රදේශයට අලුත් කෙනෙක් නෙවෙයි. 1998 සිට මේ ප්‍රදේශයේ හිමාතගම රෝහල ඒ වගේම අර්ණායක මාවනැල්ල රෝහල වල සේවය කරලා ඇති වෛද්‍යවරයෙක්. ඒ වගේම මගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තියෙන්නේ මේට ලැබු ගොඩනැගිල්ලේ. ඉතින් මම ඉතාමත් සන්තෝෂවත් වෙනවා මෙම ස්ථානයේට මෙම හිමාතගම ලංකා බැංකු ශාඛාව පැමිණීම සම්බන්ධයෙන්. ඉතින් ලංකා බැංකුව ගත්තොත් 1939 පටන් තමයි මම පටන්ගෙන තියෙන්නේ. ඕනස්ත සිල්වා මැතිතුමා තමයි 1939 මේ පටන්ගෙන තියෙන්නේ. එතුමා 1887 ඉපදී 1957 දක්වා 57 තමයි එතුමා අවසන් කටයුතු කරලා තියෙන්නේ. ඉතින් එතුමාගෙන් පටන් ගත්ත මේන ලංකා බැංකුව මම හිතන්නේ දැනට දිවයිනේ අසක් මුල්ලක් නෑර අතුපතර වියදමින් සාකා 600 ගණනක් තියෙනවා. ඒ වගේම ATM යන්ත්‍ර මම හිතන්නේ 1500ක් විතර ප්‍රමාණයක් සමගින් ලොකු සේවයක් මෙම ශ්‍රී ලංකා දීපයට සලසනවා. ඉතින් මේ අත් වශයෙන්ම පහන් තැඹක් අපේ හිමාතකම් ප්‍රදේශයට ඉතාමත් වටිනා වස්තුවක් විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට ලොකු සේවයක් සලසන බැංකුවක් හැටියට ලංකා බැංකුව කියන්න පුළුවන්. මට මතකයි 2022 මෙම ලංකා බැංකු ශාඛාවට හිමාතකම ලංකා බැංකු ශාඛාවට මිට පෙර මෙතුමාගේ උපවගේ මේ මුළු සබරගමුව දිස්ත්‍රික්කෙම පළමු ස්ථානය ලැබුණා. ඉතින් එයට මම හිතන්නේ එම ලංකා බැංකු ශාඛාවේ සේවයකට හිටපු කළමනාකරුතුමිය සහ එතුමත් එක්ක උරන් යටි සේවය කර සියලු බැංකු නිලධාරි මහත්මයාටින් උදව් කරා. ඒ වගේම මම හිතන්නේ මෙම බැංකුවට ගියාට පස්සේ අපිට වෙන දෙයක් තමයි බැංකු නිලධාරීන් පමණක් නෙවෙයි මේ ආරක්ෂක සේවය පවා අපේ ගනුදෙනු කරුවන්ට උදව් කරනවා. ඉතින් ඒ අතරින් මම හිතන්නේ ලොකු සේවයක් කරමින් බැංකුව ඉදිරියට ගෙන යමින් ව්‍යාපාර සඳහා අවශ්‍ය දායකත්වය මෙම බැංකුව විසින් සපයනවා. ඉතින් මම වැඩිදුර කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ලංකා බැංකුව මම හිතන්නේ ලංකාවේ පමණක් නෙවෙයි එංගලන්තේ, ඉන්දියාව, සිෂෙල්ස් ඒ වගේම මාලදිව වැනි රටවලත් මේ ශාඛා තියෙනවා. ලොකු ස්ථාවර සම්පත් ප්‍රමාණයක් ඇති බැංකුවක් හැටියට සැලකන්න පුළුවන්. ණය සහන ඒ වගේම තැන්පතු, ස්ථිර තැන්පතු ආදී සියලු දෙයින් ලොකු සේවයක් මහ ජනතාවට කරන ඉතාමත්ම වටිනා බැංකුවක්, රාජ්‍ය බැංකුවක්. මම හිතන්නේ රජයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් ඇති බැංකුව තමයි මහජන බැංකුව. රජ නිලධාරියෙක් හැටියට මම දන්නවා අපි ඒ කාලේ රෝහල් වල පඩි ගේන්න යන්නේ ලංකා බැංකුවට. දැන් නම් එහෙම ගේන්නේ නැහැ. දැන් ගෙලින්ම account වලට දානවා.
ඉතින් ඒ කාලේ සිට අපි ලංකා බැංකුවත් එක්ක ලොකු ප්‍රතිදින කරපු ආයතන රෝහල් වත් ගත්තොත්. ඉතින් ඒ වගේම රෝහල් වල වෙන කටයුතු සම්බන්ධයෙන් සියලු මුල්‍යමය දායකත්වය ලංකා බැංකුව හරහා තමයි සිදු වෙන්නේ. ඉතින් මම වැඩිදුර කතා කිරීම බලාපොරොත්තු වෙන්නේ මම ඇත්තටම මේ ගොඩනැගිලි ලබා දීපු මේ මාහිම් මිත්‍ර තිස්ස මහතාට ස්තුතිවන්ත වෙන්න ඕන අපිට මෙවැනි ගොඩනැගිල්ලක් ලබා දීලා බැංකුවක් හිමිවාදකම හොඳ ප්‍රදේශයකට ස්ථාපනය කිරීම සම්බන්ධව උදව් කිරීම සම්බන්ධයෙන් ඉතින් මේ අවස්ථාවට සහභාගී වෙන සියලු දෙනාටම ස්තුතිවන්ත කරමින් ලංකා බැංකුවට ජය වේවා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. මේ අවස්ථාවට පැමිණලා ඉන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු සිල්ලා මැතිතුමා ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. ඒකම අපේ හිතවත් පොලිස් ස්ථානාධිපතිතුමා ඒ වගේම හසන් කමිස් අපේ හිතවත් අපේ හිටපු කෑගල්ලේ මාවනැල්ලේ අපේ කළමනාකරුතුමා ඇතුළු සියලු දෙනාගේම සහ පැමිණි ඉන්න සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ ඇත්තටම අද අපේ ප්‍රාදේශීය ලේකම්තුමියට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දවස පුරාම අපේ අලුතෙන් දිස්ත්‍රික් ලේකම්තුමියෙක් පැමිණියේ එතුමත් එක්ක රැස්වීම් ගණනාවක් තියෙන නිසා සහභාගී වෙන්න බැරි වුණේ. කෙසේ නමුත් මාවනැල්ල කොට්ටාසේ පරිපාලන ප්‍රධානියා වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා සහ ජාතියේ මහා මහන්ටව ලංකා බැංකුව සහ අපි අතර තියෙන්නේ මම හිතන්නේ ඉතාමත්ම දැඩි සම්බන්ධතාවයක්. ඉතින් මේ වගේ අවස්ථාවකදී හෙම්මාතකම ශාඛාව කියන්නේ අපිට ඉතාමත් වැදගත් තැනක්. මේ වගේ තැනකදී වඩා පහසුකම් සහිත ස්ථානයකට පියමෙන්න අපි හැමෝටම තියෙන සීනියක් තමයි නිවසක ඉඳලා තව පහසුකම් තියෙන තැනකට යනවා කියන්නේ ඉතාමත් වැදගත්. ඒක ඒ කාර්ය මණ්ඩලයට වගේම ප්‍රතිලාභින් වෙච්ච අපි හැමෝටම වැදගත්. ඉතින් ඒ නිසා පළමුවෙන්ම සුබපතනවා ඕගොල්ලන්ගෙන් දැයට මීට වඩා මාවනැල්ලට ලොකු සේවයක් ලබා දෙන්න කියලා. මම හිතන්නේ නියෝජ්‍ය මහා කළමනාකාරතුමා ඇතුළු සියලු දෙනාටම සම්බන්ධයෙන් මම මාවනැල්ල ගැන පොඩි අදහසක් කියන්න. මාවනැල්ල කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනයක් ඉන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. 1,37,000 පමණ ජනගහනයක් ඉන්නවා. ග්‍රාම නිලධාරී වසම් 71යි. එතකොට අපේ population density එක ගත්තොත් average වෙනවා 1200ක්. සමහර වසම් වල 2008 වැඩි. අපේ වසම් 71 මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 117.36යි. මේකම ගත්තොත් විශේෂයෙන්ම බුලත්කොහොපිටිය ගත්තොත් වර්ග කිලෝමීටර 118යි වසම් 27යි ජනගහනය 45,000 විතර තියෙනවා. මම හිතන්නේ පහසුකම් දීම සම්බන්ධයෙන් ලංකා බැංකුවේ ඉහළ නිලධාරිය සම්බන්ධයෙන් ඒක අතු තීරණේ සාධාරණීකරණය වෙනවා මේ. මොකද මාවනැල්ල තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ මම විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස්වල කච්චේගේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩ කරලා තියෙනවා. ඉතින් එතෙන්දී අපි දැක්ක දේ තමයි මාවනැල්ලේ කියන්නේ සුවිශේෂී මොකද සංස්කෘතික විවිධත්වය ගත්තමත් එනවා. මාවනැල්ල කියන්නේ සාමාන්‍ය 40,000කට ආසන්න මුස්ලිම් ප්‍රජාවක් ඉන්නවා. අපි සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම බොහොම සාමගියෙන් සහයෝගයෙන් වැඩ කරනවා. ඉතින් ඒ තුල ලොකු ආර්ථිකයක් තියෙනවා. මහා පරිමාණ ව්‍යවසායකයෝ ඉන්නවා. ඒ වගේම නොපෙනෙන විශාල ආර්ථිකයක් තියෙනවා. ඉතින් මේ වගේ තැනකදී ලංකාවේ තියෙන ප්‍රධානතම බැංකුවක් මේ විදිහට පහසුකම් ලබා දීම සහ පහසුකම් ඇති විදිහට ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒක නිලධාරී පැලැන්තියේ විදිහට අපි දැක්කත් අපිට ඒක සතුට කාරණයක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක ඉතාමත්ම හොඳ කේන්ද්‍රස්ථානයක් වෙනවා. ඉතින් මම හිතන්නේ නැවත වරක් ඔබතුමාලා මේ වගේ පහසුකම් දෙන ආයතනයක් තවදුරටත් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඒක සාධාරණීකරණය වෙනවා කියන එක මම කියන උත්සාහය. ඉතින් ඒ නිසා ඉදිරියේදී නගර සංවර්ධනයේ තුලත් හෙම්මාතකම නගරයේ විශාල තැනක් හම්බෙලා තියෙනවා. ඒ වගේම සංචාරක සැලැස්මක් දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ තුල මාවනැල්ල සහ අරණායක සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වෙනවා. මෙතෙන්දී ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා කෙසේ නමුත්
පළමුවෙන්ම මම ප්‍රාදේශීය ලේකම්තුමිය නොහිටියත් එතුමියගේ ආශිර්වාදය සුබ පැතුම් එකතු කරන ගමන්ම මම හිතන්නේ මේකතු ක්‍රියාමාර්ගය තුල ප්‍රදේශීය ජනතාවට රාජ්‍ය නිලධාරීන්ට සියලුම දෙනා ව්‍යාපාරිකයන්ට ලංකා බැංකුව තුළින් ඉටු වෙන සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩි ගන්න ගොස් තමන්ගේම නිවහනකට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද දිනෙන් ආරම්භ කරන අලුත් ඇලේ වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඕගොල්ලන්ගේ ලංකා බැංකුවේ නම තවදුරටත් ජය කෙරෙන නම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව කොහොම මිස් ප්‍රථමයෙන්ම අද අත වශයෙන්ම ලංකා බැංකුවට ඉතාමත්ම වැදගත් දවසක් විදිහට තමයි අපි දකින්නේ. ඒකම සබරගමු පළාතට වැදගත් දවසක්. ඒකම කෑරගල්ල පුරවරයට ඉතාමත් වැදගත් දවසක්. ඒකට හේතුව තමයි අපි සියලු දෙනා අද මේ අත්විඳින හේමාතගම ශාඛාව නව පරිශ්‍රයකට ගෙන එන මොහොත. ඉතින් මේ අවස්ථාවට හේමාතගම ප්‍රාදේශීය ලේකම්තුමිය සම්බන්ධ නොවුණත් එතුමිය වෙනුවෙන් මේ අවස්ථාවට පැමිණි නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා ප්‍රියන්ත මහත්මයා ඉතාමත්ම උණුසුම්ව අපි පිළිගන්නවා. එකම අද මේ අවස්ථාවට සම්බන්ධ වන අපගේ ලංකා බැංකුවේ සබරගමු පළාතේ සහකාර මහා කළමනාකාරතුමා චමින්ද රණසිංහ මහත්මයාණනි, ඒකම මෙහෙයුම් කළමනාකාරතුමා, ඒ වගේම ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ලංකා බැංකුව පවුලේ ඔබ සියලු දෙනා අද මේ අවස්ථාවට සම්බන්ධ වන පොලිස් ස්ථානාධිපති හේමාතගම MAA සෝමසේකර මහත්මයා, ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන වෛද්‍ය MG කරුණාදාස මහත්මයා, ඒ වගේම විදුහල්පතිතුමා හේමාතගම AW හුසයින් මහත්මයා, ඒ වගේම අපේ වෙළඳ සංගමේ සභාපතිතුමා සෝමීර හේමචන්ද්‍ර මහත්මයා, ඒ වගේම මහජන බැංකුව නියෝජනය කරන මේ අවස්ථාවට සම්බන්ධ ශිරාණි වික්‍රමසූරි මහත්මිය, ඒ වගේම සියලු මහත්වේදීන් ඔබ සියලු දෙනා අද මේ අවස්ථාවට සම්බන්ධ අපේ සියලුම ලැබෙදී ආදරණීය ගණිතකාර බෞද්ධ ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ඉතින් ඉස්සෙල්ලා මම සඳහන් කරපු ආකාරයට අද වැදගත් දවසේ අපි මේ ස්ථානට එනකොට මම චමින්ද මහත්මයාත් එක්ක කතා කරා ඇයි අපි අර ස්ථානයේ මේ ස්ථානට ආවේ කියලා. තර ඔයගොල්ලන්ට හිතෙන්නේ නැති ලංකා බැංකුව ඇයි මේ වගේ තැනකට අපි ගමන් කරන අපේ මූලික අරමුණ මොකක්ද කියලා. ඔයගොල්ලන්ට මෙතනට ආවට පස්සේ දැනනවා ඇති යම් වෙනසක්. ඒ වෙනස තමයි මේ ශාඛාව මේ ප්‍රදේශයේ ඊටම අලංකාරෝ ඒ වගේම ඊටමත් වැඩි පහසුකම් සහිත විශේෂයෙන්ම ලංකා බැංකුවේ අපේ එක අරමුණක් වන 5 years සංකල්පයේ මත ඒ වගේම ගනුදෙනුකාර බවතුන්ට තමන්ගේ වාහනයක් පාක් කරලා ඒ තමන්ගේ මූල්‍ය ගනුදෙනුව කරගන්න ඊටම සුදුසු ලස්සන වටපිටාවක් තියෙන තරක් විදිහට තමයි අපි දකින්නේ. එතකොට ලංකා බැංකුව බැලුවොත් එහෙම මම ඉස්සෙල්ලා කතා කරොත් එහෙම ලංකා බැංකුව කියන්නේ මේ රටේ තියෙන අතිසුවිශේෂී බැංකුවක්. මේ බැංකුව පටන් ගන්නේ 1939. අපි චුට්ටක් හැරිලා බැලුවොත් එහෙම 1939 කියන්නේ මීට අවුරුදු 85කට ඉස්සෙල්ලා මේ රටේ ඒ වකවානුව තුළ රට පරිපාලනය කරේ අපේ මම හිතන්නේ අපේ සිංහල මුස්ලිම් දෙමළ බර්ගර් කියන අපේ ජන කොට්ටාස නෙවෙයි. ඒ රටේ වෙනකොට සුදු අධිරාජ්‍යවාදීන්ට මේ රට යටත් වෙලා තියෙන කාලයක්. අපි නිදහස ලබා ගත්තේ 1948. ඒතකොට 1939 තමයි මේ ලංකා බැංකුව පටන් ගන්නෙ. එතකොට පොඩ්ඩක් හිතලා බැලුවොත් අපි ඒ වකවානුව තුල ලංකාවට බැංකුවක් නැහැ. ලංකාවේ අපේ මිනිස්සුන්ට
අපි සිංහල මුස්ලිම් දෙවල වර්ග ඕනම ජාතියකට මේ රටේ බැංකුවක් නැහැ කටයුතු කරන්න. ඒ කාලෙ වෙනකොට මේ රටේ කෘෂි කර්මාන්තය, තේ කර්මාන්තය, පොල් කර්මාන්තය, රබර් කර්මාන්තය, සුළු අපනයන භෝග, ඒ වගේම අනිකුත් භෝග වර්ග මේ රටේ නිෂ්පාදනය වෙනවා. අපේ මිනිස්සු ශ්‍රී ලාංකිකයෝ මේවා නිෂ්පාදනය කරනවා. මේවෙන් හම්බෙන මුදල් ටික දාන්න තැනක් නැහැ. ඒ වගේම මේ ව්‍යාපාර දියුණු කරගන්න ණයක් ගන්න තැනක් නැහැ. ඒතකොට ඒ කාලේ අපි අදත් මයිතර සභාවට ක්‍රියාත්මක වෙනවා මේ ගම් මට්ටමේ තියෙන මිනිස්සුන්ගේ තමයි ණය ගන්න වෙන්නේ. එහෙම නැත්නම් වෙනත් අතමාරුවක් තමයි කරගන්න වෙන්නේ. මොකද ඒ කාලේ වුණත් අදත් හා සමානයි පොලි අනුපාත හරි වැඩි. තමන් හම්බ කරන මුදල් ටික තැන්පත් කරගෙන තැනක් නැහැ. සමහර විට අපේ මුතුන් මිත්තෝ අපේ සීයලා ආච්චිලා ඒ සල්ලි තැන්පත් කරන්න ඇත්තේ තමන්ගේ ගෙවල් වල. අපි දන්නවා අපි අහලා තියෙනවා පෙට්ට ගම්වල අංගන විදිය, එහෙම නැත්නම් ගෙදර උඩුවස්සේ තියෙන විදිය, කුස්සිය අංගන විදිය මේ වගේ තමයි මුදල් ඒ කාලේ තැන්පත් කරේ. එතකොට මේ ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනාම ඉල්ලනවා ලංකාවට බැංකුවක් ඕන. අපේ රට දියුණු වෙනවා නම් මේ රටේට අවශ්‍යයි බැංකුවක් කියන එක. මේ කතිකාවත මේ සාකච්ඡාව 1930 ඇවිල්ලා මේ රටේ ව්‍යාපාර කරලා බුම්මත් වෙච්ච ඒ 240 ගානක අපේ මිනිස්සුන්ගෙන් අහලා ඒක තීරණය සියලු දෙනා දෙන්නේ රටට බැංකුවක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ තමයි 1939 අපි මේ ලංකා බැංකුව පටන් ගන්න. අපි අර මම හිතන්නේ වෛද්‍යතුමා සඳහන් කරපු ආකාරයට අර්නස්ට් සිල්වා මහත්මයාගේ සභාපතිත්වයේ යටතේ. එදා මේ බැංකුව ආරම්භ කරනකොට මේ රටේ හිටපු සියලුම දෙනා ඩී.එස්. රණක මහත්මයා, ඒ වගේ මේ මහත්තුරු එතුමාගේ කතාවේදී කියනවා අපි අද මේ ආරම්භ කරන බැංකුව කවදා හරි මේ රටට ශක්තිමත් නොවන ආයතනයක් කරන ශක්තිමත් මූල්‍ය ආයතනය තමයි අපි අද මේ ආරම්භ කරන්නේ. ඉතින් ඒක සනාථ කරමින් අද ලංකාවේ තියෙන ඉතාම ශක්තිමත් ආයතන විදිහට ලංකා බැංකුව කිරුළ පළඳලා තියෙනවා. ඒකම බැලුවොත් එහෙම ලංකා බැංකුව අපි ශක්තිමත් ආයතනය කියන්නේ ඇයි? ශක්තිමත් ආයතනයක් කියලා බලනකොට අපිට නොයෙකුත් දේවල් නිර්ණායක අපිට සලකා බලන්න වෙනවා. පළවෙනි කාරණේ තමයි ශක්තිමත් කියන තැන අපි ඉන්නකොට අපේ තියෙන වත්කම් ප්‍රමාණය. ලංකාවේ තියෙන ආයතන අතර වැඩිම වත්කම් ප්‍රමාණයක් තියෙන ආයතනය තමයි ලංකා බැංකුව. ඒ ලංකා බැංකුවේ තියෙන වත්කම් ප්‍රමාණය සාමාන්‍ය අපි කතා කරන්නේ මිලියන නෙමෙයි, බිලියන නෙමෙයි, ට්‍රිලියන වලින්. සාමාන්‍ය ට්‍රිලියන කියන්නේ 0.12. ලංකා බැංකුවේ දැන් වෙනකොට වත්කම් ප්‍රමාණය 5.2යි. ගිය අවුරුද්දේ අපි අවසන් කරේ 4.9ට මේ වෙනකොට තවත් බිලියන 300ක් අපි අතුලත් කළා. 5.2ක ට්‍රිලියන තියෙන වත්කම් තියෙන ආයතනයක් තමයි ඔබ තමුන්නාසලා අද මේ ගනුදෙනු කරන්නේ. ඒ නිසා මේ ආයතනය තාම ශක්තිමත් ආයතනයක්. මේ ආයතනයේ ශාඛා 658ක් තියෙනවා. අතන චමින්ද මහත්තයලා තියෙනවා ශාඛා 51ක්. සබරගම පළාතට ශාඛා 51ක්. බැලුවොත් මෙතනින් කිලෝමීටර් ගාණක් ඇතුළට අරණායක වෙන්න පුළුවන්. ඊට පස්සේ ළඟම තියෙන්නේ මාමනල ශාඛාව කිලෝමීටර් 5-10ක් ඇතුළට. එතකොට මේ ශාඛාව අපි පවත්වාගෙන යනවා. අපේ කාර්ය මණ්ඩලෙන 10000කට ආසන්න ප්‍රමාණයක්. ඒකම බැලුවොත් එහෙම අපි ගිය වර්ෂේ ලංකාවේ එතෙක් මෙතෙක් ලබාගත් මම හිතන්නේ අතීතයේ ඉඳන් බැලුවොත් වැඩිම ලාභ ප්‍රමාණයක් ලබාගත් ආයතන විදිහට බිලියන 106.9ක අපි ලාභයක් ලබාගත්තා. ඒක තමයි ලංකා බැංකුවේ ශක්තිය. මේ ලංකා බැංකුව ලාභය ලබාගන්නේ නොයෙකුත් කාර්යයන්, පොදු කාර්යයන්, මේ රටට දීපු කාර්යයන් අපි ඉටු කරමින්. ඒ නිසා මේ ආයතනත් එක්ක ගනුදෙනු කිරීම සම්බන්ධව මම හිතන්නේ ඔබ තමුන්නාන්සේලාට අපේ ආචාර්ය, අපේ ගෞරවය අපි පිරිනමන්න ඕන. මේ තියෙන රටේ ශක්තිමත් ආයතනත් එක්ක තමයි ඕගොල්ලෝ කටයුතු කරන්නේ. අපේ ගනුදෙනු කරුවන්ට අපේ ගනුදෙනු කරන මේ වගේ ඉතාමත් අලංකාර ඒ සුවපාස යුතු ශාඛා ලබා දෙන්න. ඉතින් අද බැලුවොත් එහෙම අපි මෙතන විවෘත කරපු මෙතන තිබිච්ච ඒ CRM යන්ත්‍රේ අද මේ ශාඛාව මෙතෙන්ට කළමනාකාරතුමා මත දිලිත් මහත්මයාලා සාමාන්‍ය ගනුදෙනු කරන්නේ උදේ 8:00 හවස 3 වෙනකම්. නමුත් අපි මෙතන ඉන්ස්ටෝල් කරලා තියෙන මෙතන සවි කරලා තියෙන මැෂින් එක පැය 24ම වැඩ කරනවා. එයා ලංකා බැංකුවේ අපේ කාර්ය මණ්ඩලය හා සමානයි. ඊටත් වඩා සේවයක් එයා ලබා දෙනවා. එයා උදේ පටන් ගත්තම රැ එළි වෙනකම්ම නැවත මේ මැෂින් එක කටයුතු කරනවා. සල්ලි දාන්න පුළුවන්. සල්ලි ගන්න පුළුවන්. බැලන්ස් එක බලන්න පුළුවන්. ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. බිල් පත් ගෙවන්න පුළුවන්. තවත් නොයෙකුත් කාර්යයන් නේද? ක්‍රෙඩිට් කාඩ් වල සල්ලි දාන්න මේ වගේ ඕනම දෙයක් ඒ මැෂින් එක කටයුතු කරනවා. ඒක තමයි ඒ තාක්ෂණයත් එක්ක අපි ගමට යන ගමන. ඒකම බැලුවොත් එම අද අපේ මොබයිල් ෆෝන් එකට අපි මේ සියලුම දේවල් දීලා තියෙනවා.
අපි දැන් ගිය සතියේ අපේ ඇප් එක Flex කියන ඇප් එක අපි අලුතෙන් අපි හඳුන්වා දුන්නා මේ රටේ. ඒ ඇප් එකේ තියෙන වාසි බැලුවොත් මම හිතන්නේ මේ ලංකාවේ තියෙන බැංකුවල අතර තියෙන ඉතාම උසස් ඒ ෆීචර්ස් තියෙන ඒ ඇප් එක තමයි අපි හඳුන්වා දුන්නේ. ඒවා ඕගොල්ලන්ට මම ඉල්ලා සිටිනවා මෙතන වයස් ભેදයක් නැහැ. මෙතන ඉන්න ජනතාව බැලුවොත් එම පේනවා මෙතන විවිධ කණ්ඩායම් නියෝජනය කරනවා. ඒ සියලු දෙනාටම අද කාලය කියන කිතාවක් වැදගත්. අද බැංකුවකට ඇවිල්ලා මේ කවුන්ටරයට ඇවිල්ලා සල්ලි ගන්න මිනිස්සුන්ට කාලයක් ගත වෙනවා. එහෙම නැත්නම් මුදලක් ගත වෙනවා. උදේ ගෙදරින් නැගිට්ටම ඒකට ලැකස්ති වෙලා එක්ක බස් එක එක්ක ට්‍රීවිල් එක අපි නොයෙකුත් දේවල් අපේ ජීවිතේ කැප කරන්න වෙනවා බැංකුවට ඇවිල්ලා සල්ලි ගන්න හෝ සල්ලි දාන්න. අද නමුත් අපි ඒ දේවල් ගෙදර ඉඳන් කරගෙන යාමට අපි අවශ්‍යතාවය ලබා දීලා තියෙනවා. අපේ ගෙදර ඉඳන් අපේ බැලන්ස් එක බලන්න පුළුවන්. අද සමහර බැංකුවට එනවා බැලන්ස් එක බලන්න. සල්ලි ආවද නැද්ද කියලා බලන්න. අපි SMS එකක් දීලා දෙනවා. තමයි සල්ලි ආව නම් ඒ මැසේජ් එක ගෙදරට එනවා. අද සල්ලි මාරු කරන්න අපි සමහර බැංකුවෙන් සල්ලි අරගෙන අපි ලයිට් බිල ගෙවනවා. අපි බැංකුවෙන් සල්ලි අරගෙන අපි වතුර බිල ගෙවන්න යනවා. අද ගෙදරට දීලා දෙනවා වතුර බිල ගෙවන්න, ලයිට් බිල ගෙවන්න, ඒ වගේ සියලුම පහසුකම්. තමන්ගේ ගිණුමේ තවත් ගිණුමකට සල්ලි යවන්න, වෙනත් බැංකුවකට සල්ලි යවන්න මේ සියලුම දේවල් අද අපේ ෆෝන් එකට දීලා තියෙනවා. මේවා වෙන රටවල මම හිතන්නේ වෙන රටවල මේ වගේ කාර්යය තමයි තමන්ගේ කාලය ඉතුරු කරලා තියෙන්නේ. ඒ රටවල් දියුණු වෙන්නේ මෙන්න මේ කාර්යය නිසා. ඉතින් මම ඉල්ලා සිටිනවා මෙතන ඉන්න අපේ ආදරණීය සියලුම ගනුදෙනුකාර බෞද්ධෝගේ රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙන්න මේ පහසුකම අපි අත්විඳින්න ඕන. මේ පහසුකමට යන්න ඕන. ඒක තමයි දියුණු වෙනවා කියලා කියන්නේ. මේ පළාත දැන් අර එතුමා කතා කරලා කිව්වා මේක දියුණු වෙන නගරයක්. අපිත් අහලා තියෙනවා. මේ නගරේ ඉතාමත් සංචාර කර්මාන්තයට ආකර්ෂණීය තැන. ඉතින් ඒක අපි දියුණු කරගන්න ඕන. ඒ වගේම හිතලා බලන්න මෙතන මම දන්න විදිහට මහජන බැංකුව, ලංකා බැංකුව තියෙනවා. අපි අපේ රටේ අපිට බැංකුව ඉල්ලලා බැංකු මේ නගරයට දාන්න කියලා ATM මැෂින් එකක් දාන්න කියලා දවසට මට එනවා සාමාන්‍ය ලෙව් 100ක් විතර. ඒ රටේ මිනිස්සුන්ගේ ඒක දේශපාලඥ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙළඳ සංගම් වෙන්න පුළුවන්, ගම්මු එකතු වෙලා අපෙන් ඉල්ලනවා අනේ සර් අපේ ගමන බැංකුවක් දෙන්න කියලා. නමුත් අපිට එහෙම අපිට ඕන විදියට බැංකුවක් ඒ රටට අපිට දෙන්න බෑ ලොකු කාර්ය පටිපාටියක්. නමුත් මේ හේමන්තගම ඉන්න ගමේ අපේ සියලුම ජනතාව හරි වාසනාවන්තයි. මේ බැංකුව 2006 ආරම්භ කළා තියෙන්නේ මම හිතන විදිහට. එදා ඉඳන් අද වෙනකම් මේ ගමේ බැංකුවක් තියෙනවා. හිතන්න මේ ගමේ මහජන බැංකුවයි ලංකා බැංකුවයි දෙකම නැතු වුණා නම් අද මොකද මේ ගමේ තත්ත්වය? මෙතරම් දියුණු වෙනවද? නෑ, මෙතරම් දියුණු වෙන්නේ නෑ. ගමට බැංකුවක් ආවොත් තමයි මම හිතන්නේ ඒ පළාත දියුණු වෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ ලැබවපු මහඟු අවස්ථාවක් මේක. මේකෙන් ප්‍රයෝජන ගන්න. මේ බැංකුව තියෙන ලිකර් නෙවෙයි. මේ රටේ මිනිස්සු බැංකුව ඉල්ලද්දී ලංකා බැංකුව එදා 2006 මේ බැංකුව මේ ගමේ ජනතාවට අපි ලබා දීලා තියෙනවා. අද ඒක තවත් නවීකරණය කරලා දෙනවා. ඉතින් මේ බැංකුවල තියෙන නිෂ්පාදන ඕගොල්ලෝ ප්‍රයෝජන ගන්න තියෙනවා. මේ ඇවිල්ලා අපේ කළමනාකාරතුමාගෙන් මම හිතන්නේ අපේ දිලිප් මහත්මයාගෙන් ඒ කාර්ය මණ්ඩලයෙන් අපේ ඒරියා මැනේජර්ගෙන් ශාන්ත මහත්මයාගෙන් මේවා අහන්න මොනතරම් පහසුකම් ලංකා බැංකුව ලබා දෙනවද මොනතරම් ණය ප්‍රමාණවල් තියෙනවද ඒවා අත්විඳින්නේ ඒවා අරගෙන ඒවෙන් දියුණු වෙන්න. ඒක තමයි පළාත දියුණු වෙනවා කියන්නේ. අපි කැමති මේ ගම නගරයක් වෙනවට. අපි කැමති මේ ගමේ නිෂ්පාදනයක් මේ රටේ ඉඳලා පිටරට යනවා. මම දැන් දැක්කා මේ ප්‍රදේශයේ මම හිතන කෘෂිකර්මාන්තය වගේම අර සුළු අපනයන භෝගවලට අර මම හිතන්නේ සාධික්කා ගම්මිරිස ඒ වගේ දේවල් ඉතාම ප්‍රසිද්ධ දරන ප්‍රදේශයක්. අද කරන්නේ මොකද්ද? මේවා කොළඹ ඉන්න මිනිස්සු මෙහෙන් අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ ඒවා එක්ස්පෝර්ට් කරලා විශාල ලාභයක් ලබනවා. නමුත් මේ ප්‍රදේශයේ මේක කරන්න පුළුවන්. ඒවට ඕන තරම් අපේ ලංකා බැංකුවේ ණය ක්‍රම තියෙනවා අඩුවට. මේවා පටන් ගන්න. ඕගොල්ලෝම නිෂ්පාදනය කරලා ඕගොල්ලෝම මේ පිටට යන බාටපත් වෙන්නේ. එහෙම නැත්නම් අතරමැදියෝ තමයි මේ ව්‍යාපාර වලින් ලාභ ලබන්නේ. ඉතින් අපිට බැරිද පොඩියට පටන් ගන්න ලෝකයේ ජය ගන්න. විදේශ වෙළඳපොළට යන්න. අද වෙන රටවල ඉන්දියාව, වියට්නාමයේ, චීනය ඒවා ගෘහස්ත කර්මාන්ත බාටපත් වෙලා තියෙනවා. ඉතින් අපි පටන් ගන්න ඕන මේ ගමෙන්. මේ ගමෙන් තමයි මේ නිෂ්පාදනයේ පටන් ගන්න අපි ලෝකයේ ජය ගන්න ඕනේ. අපි අද ලංකාව විතර නෙවෙයි ජාත්‍යන්තරයේ ජය ගන්න ඕන බැංකුවක් බාටපත් වෙලා තියෙනවා. ඒකට තමයි මේ බැංකු මේ රටවල අපි පිහිටවන්නේ. මේ රජයේ මූලික පරිමාර්ථයත් ඒක තමයි. කෘෂි කර්මාන්තය, එතකොට සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කරන්න, SME වලට ණය දෙන්න. මේවා බැලුවොත් එම අඩු පොලිය ණය තියෙනවා. අපි ළඟදී ආරම්භ කරා ඒ කියන්නේ මේ රටේ ඉන්න තරුණයන්ට දැන් තරුණයන් 20000ක් තෝරගෙන අපි 107 පොලියට ණය දෙනවා. අපි කර්මාන්තයක් ආරම්භ කරන. අපි මේ වෙනකොට 11000 තරුණය බිහි කළ විතරයි අපගේ යූත් ලෝන් එකෙන් තවත් 11000ක් අපි ලබා දෙන්න 107 පොලියට අපි ලබා දෙනවා. ඒ ණය මුදල අරගෙන ව්‍යාපාර ලෝකයට පිවිසෙන්න.
පොඩි මුදලක් අරගෙන ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒක දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තාක්ෂණය මං කිව්ව ආකාරයට මොබයිල් ෆෝන් එකට, තමන්ගේ ලැප්ටොප් එකට මේ වගේ දේවල් වලට ගෙනත් දීලා තියෙනවා. බැංකුවට අද එන්න ඕනේ මම හිතන්නේ ණය මුදලක් ගැන කතා කරන්න පුළුවන්. නමුත් ණය මුදල අලුත් ඇප් එකෙන් අපි ලබා දෙන අපි අද ණය මුදලක් ඉල්ලන්න පුළුවන් තමයි ගෙදර ඉඳගෙන. account එකක් අලුත් ඇප් එකෙන් account එකක් ඕපන් කරන්න පුළුවන්. බැංකුවට එන්න ඕනේ නැහැ. ඒ තත්ත්වයට අද ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඉල්ලා සිටිනවා මේ බැංකුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මේ බැංකුවත් එක්ක කටයුතු කරන්න. ඒ වගේම කළමනාකාරතුමාට ඒ කාර්ය මණ්ඩලම ඉල්ලා සිටිනවා මේ පළාත දියුණු කරගැනීමේ මූලික මම හිතන්නේ අරමුණ ඒ අධිෂ්ඨානය ඔයගොල්ලන් තියෙන මේ ප්‍රදේශයේ දියුණු කරගැනීමේ ශක්තිය ඔයගොල්ලන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රදේශයට ඉතාමත් Tamanට කරන්න පුළුවන් කාර්යය Tamanට කරන්න පුළුවන් Tamanගේ සේවාව උපරිම ආකාරයෙන් ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන් මෙතන ඉන්නේ මම දැක්කා හරිම සතුටුයි සියලුම ජනතාව නියෝජනය කරන මුස්ලිම් සිංහල දෙමළ සියලු දෙනාම ඉන්නවා. ඒ නිසා අපි සහයෝගයෙන් මේ රට තුළ වැඩ කරන්න ඕන. ඒකම ඕගොල්ලන්ගේ අර ඉස්සෙල් කිව්වා කරන යුතුයකම තියෙනවා මේ රටේ මේ ප්‍රදේශයේ දියුණු කර ගැනීම. ඕගොල්ලෝ ඉපදුණා ඕගොල්ලෝ ජීවත් වෙන ප්‍රදේශයේ ඉතින් බැංකුව දාන්නේ මූලික පරමාර්ථයත් ඒකත් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අපේ කණ්ඩායම ඉල්ලා සිටිනවා මේ අපේ ඇවිල්ලා ඉන්නේ අපේ ලබදී ආදරණීය ගනුදෙනුකරුවන් ඔවුන් අපේ නෑදෑයෝ ඔවුන් අපේ යාළුවෝ ඔවුන්ට මේ බැංකුවට ආවට පස්සේ ඔවුන්ට ඒ ආකාරයෙන් ඒ සම්බන්ධතාවය තියාගන්න කියලා ඉල්ලා සිටිනවා. මට චමින්ද මහත්මයාත් කිව්වා අපේ දැන් මාවනැල්ලේ කළමනාකාරතුමිය ගැන අසංක ගැන මම හිතන විදිහට අපි සියලු දෙනාම අහලක් තියෙනවා. එතෙ මේ තාමත්ම මම හිතන හොඳ ලැබෙති ගනුදෙනුකරු සත්කාරයක් මේ ප්‍රදේශයේ ජනතාවට දුන්නා. ලොකු සේවාවක් කරා. ඒ හින්දා තමයි මම හිතන විදිහට එතෙමිට පුළුවන් 2021 වර්ෂයේ හොඳම ශාඛාව බවට මේ ශාඛාව පත් කරන්න. ඉතින් දැන් ඉන්න අපේ මම හිතන්නේ දිලිත් කුමාරසිංහ මහත්මයාත් මම හිතන්නේ ඒ වගේම දක්ෂ නිලධාරියෙක් ඒරියා මැනේජර්ත් මම දන්නවා පර්සනලි AGM උත් මම හොඳට දන්නවා. ඉතින් මේ ඔක්කොම දක්ෂ නිලධාරීන් මේ ප්‍රදේශයේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාම එකතු වෙලා මේ ප්‍රදේශයේ මේ ශාඛාව ඉහළට ගෙනියන්න ඔයගොල්ලෝ කටයුතු කරන්න ඕන. ඒකට ප්‍රධානම දේ තමයි අපේ ගනුදෙනුකරුවන්ට ඉතාම ඉක්මනින් අද බලාපොරොත්තු වන කාලය ඉතාමත් වැදගත්. ඔවුන්ට ඒ වැඩ කරගන්න කාලය එක්ක ඔවුන් වැඩ කරන නිසා ඉතාම ඉක්මනින් තමන්ගේ කටයුත්ත කර දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ පරමාර්ථය තමයි ලංකා බැංකුවට ඕගොල්ලන්ගේ මේ ශාඛාවෙන් දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්න හොඳම ශාඛාවක් බවට පත් කරන්න අධිෂ්ඨාන කරගන්න. ඉතින් අපිට අපේ පැත්තෙන් අපේ ප්‍රධාන කාර්යාලය පැත්තෙන් දෙන්න පුළුවන් සියලුම පහසුකම් අපි ලබා දෙනවා. මම එනකොටත් බැලුවා මේ ශාඛාවේ මම හිතන්නේ ප්‍රධාන කාර්යාලයක එහෙම නැත්නම් අපේ සුපර්ගේට් ශාඛාවක තියෙන පහසුකම් සියලු දේවල්ම මේ ශාඛාවේ තියෙනවා. මේක බැලුවොත් එමේ ඒ සියලුම දේවල් මේ ශාඛාවට අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි වෙනත් ශාඛාවක තියෙන හැම නිෂ්පාදනයක්ම මේ ශාඛාවේ තියෙනවා. අද කාට හරි ඕන නම් පිටරටට බඩු යවන්න බඩු ගෙන්නන්න ඒ ක්‍රමවේදේ මේ ශාඛාවෙන් ගන්න පුළුවන්. පිටරට මුදල් ලැබනකොට ඒක කරන්න පුළුවන්. ලීසින් පහසුකම, පෝඩින් පහසුකම සහ අනිකුත් සියලුම දේවල් අපි මේ ශාඛාවට දීලා තියෙනවා. ඕගලන්ට අවශ්‍ය මම හිතන්නේ කොතරම් මුදලක්ද අද ශාඛාවට අපි ලබා දීලා තියෙනවා. බිලියන ගණනක් උනත් මේ ශාඛාවෙන් ණයක් ලබා ගැනීමේ අනුමැතිය කළමනාකාරතුමාට දීලා තියෙනවා. අපි මේ ශාඛාවෙන් ඒ වගේ ඒ පහසුකම් සහ ඒ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ශාඛාවේ C2 උනාට මම හිතන විදිහට ඒ බලතල මම හිතන වැඩ අනිත් ශාඛා හා සමානයි. ඉතින් ඒකත් මතක් කරමින් විශේෂයෙන්ම මට ආරාධනා කිරීම සම්බන්ධව චමින්ද මහත්මයාටත් අපේ මෙහෙයුම් කළමනාකාරතුමාටත් ඒරියා මැනේජර්ට ඒ වගේම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒකම මම ඉල්ලා සිටිනවා සියලු දෙනාම ලංකා බැංකුවත් එක්ක ඉන්න ඒ ලංකා බැංකුව විසින් හඳුන්වා දීලා තියෙන ඒ නිෂ්පාදන උපරිම ආකාරයෙන් අහලා දැනගන්න. අද තියෙන දේ තමයි ගොඩක් වෙලාට අපි මේ නිෂ්පාදන දන්නේ නැහැ. ලංකා බැංකුවේ හඳුන්වා දීලා තියෙනවා ණය වර්ග 300කට ප්‍රමාණය. ගිණුම් වර්ග තියෙනවා 70ක් විතර. මේවෙන් කීපයක් තමයි අපි දන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ඉල්ලා සිටිනවා මේව ගැන කල්පනාකරුවොත් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් ඔබ සියලු දෙනාටම කවුරු හරි කැමති නම් පිටරට බඩු යවන්න අපි ළඟ තියෙන එක්ස්පෝර්ට් සර්කල් එකක් හෙඩ් ඔෆිස් එකේ නොමිලේ ඒ දේවල් ලබා දෙන්නේ ඒ උපදෙස් ලබා දෙන්නේ එතෙන්ට අපි උදව් කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අදහසක් තියෙනවා නම් එන්න හෙඩ් ඔෆිස් එකට SME සර්කල් එකක් තියෙනවා. එතනට ඔයගොල්ලන්ට ඒ අවබෝධය ලබා ගැනීම අපේ කාර්ය මණ්ඩලයේ නොමිලේ ලබා දෙනවා. මෙන්න මේවා ලංකා බැංකුව අපි ලබා දෙන දේවල්. ඒ නිසා ඒකත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා සිටිමින් නැවත වරක් ඕගොල්ලෝ මේ ශාඛාව මේ ගමේ තියෙන මේ ශාඛාව නගරයේ තත්ත්වයට එහෙම නැත්නම් ඒක කෑගල නගරයට ගෙනියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ලංකා බැංකුව වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි. 2006 අගෝස්තු මාසේ 26 වෙනිදා
ලංකා බැංකුව මාතාවට 306 වෙනි ශාඛාව විදිහට හෙම්මාතගම ශාඛාව විවෘත කරන්න යෙදුණා. එදා ඉඳන් අවුරුදු 19ක් හෙම්මාතගම ශාඛාවට සුවිශේෂී සේවා කරපු හෙම්මාතගම ශාඛාව අද දිනේ නව පරිශ්‍රයකට ඇවිල්ලා තියෙනවා. මේ අවස්ථාව සාක්ෂි දරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපගේ නියමුවාන ලංකා බැංකුවේ ශාඛා මෙහෙම්වංශයේ නියෝජ්‍ය මහ කල්පනාකාරතුමන් ප්‍රියාපති සිල්වා මැතිතුමනි, ඒ වගේම සබරගමේ නායකත්වයේ අපගේ සහකාර මහ කල්පනාකාරතුමන් චමින්ද රණසිංහ මැතිතුමනි, ඒ වගේම මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් තුමිය නියෝජනය කරමින් මේ අවස්ථාවට පැමිණ සිටින අධ්‍යක්ෂ සැලසුම් ප්‍රියන්ත පුෂ්ප කුමාර මහත්මයාණනි, ඒ වගේම ලංකා බැංකුවේ ප්‍රාදේශීය කල්පනාකාරවරුන්, ජ්‍යෙෂ්ඨ කල්පනාකාරවරුන්, ශාඛා කල්පනාකාරවන්, සියලු සේවක මණ්ඩලයේ හැමදෙනාගේම අවසරයි. ඒ වගේම අපගේ පොලිස් ස්ථානාධිපතිතුමා නියෝජනය කරමින් පැමිණ සිටින උප පොලිස් පරීක්ෂක වික්ටර් විශ්වනාත් මහත්මයා, ඒ වගේම සියලුම විදුහල්පතිවරුන් නියෝජනය කරමින් මණ්ඩල බෝ විද්‍යාලයේ විදුහල්පතිතුමන් සෙයින් මහත්මයා, ඒ වගේම හිම්මාතගම විලග්ද සංගමේ සභාපතිතුමන් අප මිත්‍ර සෝම වීර හේමචන්ද්‍ර මහත්මයා, ඒ වගේම අපේ සහෝදර මහජන බැංකුවේ කල්පනාකාරතුමිය ශිරාණි වික්‍රමසූරිය මැතිතුමිය, ඒ වගේම අපගේ යාපද හිතවත් ගණන්තුකර මහත්මයා, අපේ එම්.ජී. කරුණාදාස වෛද්‍යතුමන් ඇතුළු හෙම්මාතගම ශාඛාවට සම්බන්ධ අපගේ සියලුම ගණන්තුකාර බවතුන්ගෙන් අවසරයි. ඒ වගේම මෙතනට පැමිණලා ඉන්න ලංකා බැංකුවේ පුරෝගාමී අපේ විශ්‍රාමික සේවක මහත්මී, ඒ වගේම අපේ සේවක මණ්ඩලයේ පවුලේ සහෝදරයන් පවුලේ හිතවතුන් හැමදෙනාම, ඒ වගේම මෙතන රැස්වලා සිටින සියලුම දෙනාගෙන්ම අවසරයි. මට යෙදিলা තියෙන ස්තුති කතාවක් කරන්න. ඉතින් අපි දන්නවා අපේ නියෝජ්‍ය මහා කල්පනාකාරතුමා ප්‍රියන්ත සිල්වා මහත්මයා කියන්නේ ලංකා බැංකුවේ ශාඛා 658ම නායකත්වයේ සපයන, ඒ වගේම ලංකා බැංකුවට ටච් පොයින්ට්ස් එහෙම නැත්නම් ගනුදෙනුකාර සේවාන් සපයන ස්ථාන 2300කට වඩා තියෙනවා. මේ හැම දෙයකම නායකත්වය ලබා දෙමින් ශාඛා මෙහෙයුම් වංශය ඉතාමත් හොඳින් මෙහෙवला අපිට නායකත්වය දෙන ප්‍රියන්ත සිල්වා මහත්මයා මේ අවස්ථාවට සැපෙනීම මම හිතන්නේ සබරගමු පළාතටත් කෑගල්ල දිස්ත්‍රික්කයටත් හෙම්මාතගම ශාඛාවේ හැමදෙනාටම මේ ගනුදෙනුකාර මහත්මීන් හැමදෙනාටම දැක්වූ සුවිශාල ගෞරවයක් විදිහට අපි දකින්නේ. ඒ නිසා ප්‍රියන්ත සිල්වා මහත්මයාගේ පැමිණීමට අපි බොහෝ සෙයින් ගෞරවාන්විතව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ පවුලේ සමාජිකයෙක් තමයි අපේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය. එතුමිය නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වුණා. සැලසුම් අධ්‍යක්ෂකතුමා එතුමා පැමිණීම මම හිතන්නේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් මේ පැමිණීම අපිට කරපු විශාල ගෞරවයක්. ඒ වගේම හැමතිස්සෙම අපට උදව් කරනවා හෙම්මාතගම පොලිස් ස්ථානාධිපතිතුමන් නියෝජනය කරමින් මේ අවස්ථාවට පැමිණුණා. අපගේ විශ්වනාත් මහත්මයා අපිට මේ දවස් කිහිපය තුලදීම ආරක්ෂාව සපයමින් මේ පරිශ්‍රය මෙතනට ගේන්න සුවිශේෂී සහයෝගයක් ලබා දුන්නා. හෙම්මාතගම පොලිස් ස්ථානය ඇතුළු සියලුම නිලධාර මහත්මී. ඒ හැම දෙනාටම අපි ස්තුතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අපේ නියෝජ්‍ය මහා කළමනාකාරතුමා වගේම මේ අවස්ථාවට අපිට සුවිශේෂී උදව් මෙහෙවරක් කර අපේ නියෝජ්‍ය මහා කළමනාකාරතුමිය උපකාරක සේවා අපේ ප්‍රියන්ති විජේසේකර මෙතිනිය, ඒ වගේම එතුමියගේ අංශවල දීපල හා පාදනාංශය, පරිපාලනාංශය, සැපයුම් අංශවල සහකාර මහා කළමනාකාරතුමන් තුමියන්, ඒ වගේම ප්‍රධාන කළමනාකාරතුමන් ඒ සේවක මණ්ඩලය හැමදෙනාම මේ අවස්ථාවේදී ස්තුතිපූර්වක මතක් කරන්න කැමතියි. ඒ වගේම ප්‍රධාන අලෙවිකරණ නිලධාරීතුමා ඇතුළු සහකාර මහා කළමනාකාරතුමා ඇතුළු අලෙවිකරණ අංශයේ සියලුම මහත්මීන්
මේ අවස්ථාවට දැක් වූ සහයෝගය මේ අවස්ථාවේදී ගෞරවාන්විතව සිහිපත් කරනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණික දෙපාර්තමේන්තුවේ මෙතන අපිට තොරතුරු තාක්ෂණ අංශයේ පරිගණක අංශයේ සියලුම කාර්යය සාර්ථක කරගන්න උන්ගෙන් අපිට විශාල උදව්වක් ලැබුණා. ඔවුන් මේ අවස්ථාවේදී අපි ගෞරවාන්විතව සිහිපත් කරනවා. ඒ වගේම ලංකා බැංකුවේ මූලස්ථාන සිට සියලුම දෙපාර්තමේන්තු අංශ ප්‍රධානී සහකාර මහා කළමනාකාරවරුන් අපිට සුවිශේෂී දායකත්වයක් දැක්වුවා මේ කාර්යය සාර්ථක කරගන්න. ඔවුනුත් මේ අවස්ථාවේදී සිහිපත් කරන්න කැමැතියි. ඒ වගේම සබරගමු පළාතේ පළාත් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ මේ අවට ශාඛාවල කළමනාකාරවරුන් ඒ වගේම සේවක මණ්ඩලය අපිට පහුගිය දවස්වල ශාඛාවලින් විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ හැම දෙනාමත් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙන්න කැමැතියි. ඒ වගේම නොයෙකුත් අපිට අනුමැතියෙන් ලබා ගන්න රාජ්‍ය හා අනුකූල ආයතන විශාල වශයෙන් දායකත්වයක් සැපුවා. මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාවනැල්ල ප්‍රාදේශීය සභාව, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, විදුලි බල මණ්ඩලය මේ වගේ රාජ්‍ය හා අනුකූල ආයතන අපිට සුවිශේෂී අනුග්‍රහයක් දක්වයි. හැම දිනමත් මේ අවස්ථාවේදී සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම අපිට අද දිනේදී මීට පෙරත් පූජ්‍ය පක්ෂයේ මේ ස්ථානයේ කටයුතු හොඳින් කරගෙන යන ආශිර්වාද ලැබලා දුන්නා. ඒ හැම දිනමත් අපි මේ අවස්ථාවේදී සිහිපත් කරන්න කැමතියි.